දෙවන ලෝක යුද්ධයට පෙර නාසි හමුදා ප්‍රධානීන් ඔවුන්ගේ ජීවිතයේදී මුලදී සිදු කළ රැකියා ගැන තමයි අද ඔබ සමග කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔබ නිසකවම කැමති ඇති හිට්ලර් මොන වගේ රැකියාවක්ද කරේ කියලා දැනගන්න. ජර්මනි පාලකයා වෙන්න කලින්. එහෙනම් අපි වැඩිදුර විස්තර දැනගමු. මේ වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලාම එහෙනම් රැඳෙන්න මාහා සමග මේ වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. ඇඩෝල්ෆ් හිට්ලර් අසාර්ථක කලා ශිෂ්‍යයෙක් සහ රස්ති අධිකාරියෙක්. ඇඩෝල්ෆ් හිට්ලර්ට තිබුණේ ඉතාමත් අක්‍රීය සහ කැළමිලි සහගත ළමා කාලයක්. ඔහුගේ පියා මත්පැන් පානය කරන්නෙකු අතර ඔහු නිරන්තරයෙන් හිට්ලර්ගේ මවට පහර දී තිබෙනවා. හිට්ලර්ගේ පියාට ඕන වුණේ හිට්ලර්ව කවදා හරි දක්ෂ රේගන් නිලධාරියෙක් කිරීමට. නමුත් ඔහුගේ පියාගේ ආශාව නොතකා හිට්ලර්ට කලා වෘත්තිය කරගෙන යාමට අවශ්‍ය වුණා. හිට්ලර් අධ්‍යාපනය සඳහා ගොඩක් දුර්වලයි. අවුරුදු 16 වන විට ඔහු වියානා නුවර ජීවත් වෙමින් අර්ධකාලීන කම්කරු කුල සේවය කරමින් සිය පියාගේ විශ්‍රාම වැටුපෙන් සහ ඔහුගේ මවගේ සහයෝගයෙන් ජීවත් වුණා. ඔහු වියානා කලා ඇකඩමියට නැවත අයිදුම් කරමින් සිටියත් එම නිලධාරීන් ඔහු ප්‍රතික්ෂේප කරා. කිසිදු සහයෝගයක් නොමැතිව සහ වචනාර්ථයෙන් කිව්වොත් නිවසක් පවා නොමැතිව හිට්ලර් නේවාසිකාගාරවල සහ වියදම් අඩු හෝටල් කාමරවල ජීවත් වුණා. හැබැයි ඔහුගේ පියාගෙන් ලැබුණු උරුමයක් නිසාවෙන් ඔහු මේ ජීවිතෙන් ගැලවුණා. ඔහු 1913 වර්ෂයේදී මියුනිෂ් නගරය වෙත ගොස් පළමු ලෝක යුද්ධය ආරම්භ වීම සමග ජර්මානු හමුදාවට එක් වුණු බවට තමයි ආරංචි. ඉතින් පසුව තමයි ජර්මනිය ආඥාදායකයා බවට පත්වීමේ ගමන් මඟ ඔහු ආරම්භන්නේ. ජෝසප් ගොබෙල්ස් බැංකු ලිපිකරුවෙක් සහ නාට්‍ය රචකයෙක්. නාසි ප්‍රචාරක අමාත්‍ය ජෝසප් ගොබෙල්ස් 1897 වර්ෂයේදී ජර්මනියේ ඩසල්ඩෝෆ් නගරයේ අසල උපත ලබනවා. පළමු ලෝක යුද්ධය වෙනුවෙන් හමුදාවට සේවය කිරීමෙන් පසු ගොබෙල්ස් ඔහුගේ මුල් දිවිය හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයේ ගත කළ අතර අවසානයේදී ඔහු 1922 වර්ෂයේදී ජර්මන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තා. ඔහුගේ ආචාර්ය උපාධියට ස්තුතිවන්ත වන්නට ගොබෙල්ස් නාසි දූරාවලිය බොහෝ දෙනෙකුට වඩා බුද්ධිමත් වුණු බව සඳහන්. උපාධිය ලැබීමෙන් පසු ඔහු 1923 වර්ෂයේදී නාට්‍ය දෙකක් රචනා කිරීම සිදු කළ අතර තවද නවකතාවකුත් ඔහු විසින් රචනා කරා. හැබැයි ඔහු නාට්‍ය වෘත්තියට තරම් දක්ෂ නොවූ නිසාවෙන් ඔහු කොලෝන් නගර කොටස් හුවමාරුව වෙනුවෙන් සහ බැංකු ලිපිකරුවෙකු ලෙස සේවය කළා. 1923 අගෝස්තු මාසයේදී සේවයෙන් පහ කිරීමෙන් පසුව ඔහු නාසි පක්ෂය වෙනුවෙන් සම්බන්ධ වී මහා සමූල ඝාතනයකට සම්බන්ධ වුණා. හෙන්රිච් හිම්ලර් රැකියා විරහිත ශිෂ්‍ය සහ කෘෂිකාර්මික. ජර්මන් ගෙස්ටාපෝ පොලිසිය ප්‍රධානියා ලෙස ජර්මනියේ දෙවන බලවත්ම පුද්ගලයා බවට පත්වීමට නියමිතව සිටි හෙන්රිච් හිම්ලර් 1905 වර්ෂයේදී මියුනිෂ් නගරයේදී උපත ලබනවා. පළමු ලෝක යුද්ධ සමයේදී ඔහු කැඩට් නිලධාරියෙකු ලෙස පුහුණුව ලැබුවද ඔහු හමුදාව සඳහා එක්ව තිබුණේ නැහැ. පළමු ලෝක යුද්ධ කාලයෙන් පසු ඔහු කෘෂි විද්‍යාව හැදෑරූ අතර පසුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. කුකුළු ගොවියෙකු ලෙස හිම්ලර් විටක කෘෂිකර්මාන්ත දිවිය සඳහා පා තබනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඔහුගේ අධ්‍යාපනය සහ කෘෂිකර්මාන්ත රැකියාව යන දෙකම ජර්මානු ආර්ථික අවපාතය නිසාවෙන් සීමා වූ අතර එමගින් තවදුරටත් ඔහුගේ දෙමාපියන්ට ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යොදවීමට බැරි වුණා. 1919 සහ 1923 අතර කාලය තුළ හිම්ලර් තම දෙමාපියන් සමග ජීවත් වූ අතර 1920 ගණන්වල මැද භාගය වන තෙක් පොහොර සැකසුම් කම්හලක ඔහු සේවය කොට තිබුණා. හර්මන් ගෝරින් යුද වීරයෙක්, ගුවන් නියමුවෙක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක්. හර්මන් ගෝරින් 1893 වර්ෂයේදී ජර්මනියේ මැරියන් බාත් නුවර උපත ලබනවා. කුඩා කාලයේ සිටම ගෝරින් හමුදා වෘත්තිය වෙනුවෙන් වැඩ කටයුතු සිදු කළ අතර මේ අනුව 1912 වර්ෂයේදී ජර්මන් හමුදාව වෙනුවෙන් කැඩට් නිලධාරියෙකු ලෙස ගෝරින් ඇතුළත් වුණා. පළමු ලෝක සංග්‍රාමයේදී ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙස ඔහුගේ දක්ෂතාව වෙනුවෙන් ඔහුට විශාල පිළිගැනීමක් ලැබී තිබුණා. යුද්ධයෙන් පසු ඔහු ස්වීඩන් ගුවන් සමාගමක වාණිජ්‍ය ගුවන් නියමුවෙකු ලෙස කෙටි කාලයක් සේවය කළා.
එහිදී ඔහුට ඔහුගේ අනාගත බිරිඳ වන ධනවත් ස්වීඩන් පවුලකින් පැමිණි බැරොනස්වරියකෝ කැරින් නම් කාන්තාව මුණ ගැසුණා. 1920 ගණන්වලදී ගෝරින් තරුණ ඇඩොල්ෆ් හිට්ලර් සමග එක්ව නව නාසි පක්ෂයට සම්බන්ධ වුණා. ජර්මන් රජය අත්පත් කර ගැනීමට හිට්ලර් දරු අසාර්ථක උත්සාහයේදී ගෝරින් තුවාල ලැබූ බව සඳහන්. ඔහුගේ තුවාලය හොඳ කිරීම සඳහා ශල්‍ය කර්මයකින් පසු මෝෆින් ලබා දුන් ගෝරින්ට සිදු වූයේ මහ විනාශයක්. බෝරින් පසුව බරපතල ලෙස මෝෆින් අබ්බැහිකරුවෙකු බවට පත් වූ අතර විවිධ අවස්ථාවන් කිහිපයකදී ඔහු පුනරුත්ථාපනය කිරීමට පවා ඔහුගේ පවුලේ අය හෝ නිලධාරීන් උත්සාහ කොට තිබුණා. ඇඩෝල්ෆ් අයිෂ්මන් සරපතෙල් අලවිකරුවෙක්. ඊශ්‍රායල් රාජ්‍ය විසින් එල්ලා මරා දැමූ ඇඩෝල්ෆ් අයිෂ්මන් 1906 වර්ෂයේදී උපත ලැබූවෙක්. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධකරුවෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට පෙර අයිෂ්මන් ජර්මානු ආර්ථික අවපාතය අතරතුර තමන් කරමින් සිටි රැකියාව අහිමි වන තෙක් සංචාරක තෙල් අලවිකරුවෙකු ලෙස සේවය කොට තිබෙනවා. එතැන් සිට අයිෂ්මන් 1932 වර්ෂයේදී නාසි පක්ෂයට සම්බන්ධ වූ බව සඳහන්. හිට්ලර් අලුතින් ආරම්භ කෙරූ ඩැෂාව් ගාල් කඳවුර සඳහා අයිෂ්මානු අනියුක්ත කරා. හමුදා රාජකාරීට අකමැති වූ ඔහු අවසානයේදී ජර්මනිය යුදෙව්වන්ගේ සංක්‍රමණය සහ අධීක්ෂණ හසුරුවන අනියුක්ත කරුන් ලබනවා. පසුව අයිෂ්මන්ගේ දෛනික කාර්යයන් බොහෝමයක් හංගේරියාවේ බුඩාපෙස්ටෙහි සිදු කරනු අතර හංගේරියානු ජුදෙව් ප්‍රජාවේ බොහෝ දෙනෙකුගේ මරණ සඳහා අයිෂ්මන් පෞද්ගලිකවම වගකිව යුතුයි. ඔහු 1944 අගභාගයේදී බුඩාපෙස්ට් වෙතින් පලා ගිය අතර 1948 වර්ෂයේදී ඔහුගේ පවුලේ අය සමග ආජන්ටිනාවට පලා යාමට හැකි වුණා. 1960 මැයි මාසයේදී ආජන්ටිනාවේ අගනුවර වන බුවනොස් අයිරස් නගරයේදී ඊශ්‍රායල් බුද්ධ්‍යංශ විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා තෙක් වඩාත්ම අත්‍යවශ්‍යම සිටි නාසි යුද අපරාධකරුවනේ මොහුයි. ඔහුව රහසිගතව පසුව ඊශ්‍රායලය වෙත ප්‍රවාහනය කළ අතර 1961 වර්ෂයේදී නඩු විභාගයට ලක් කර 1962 ජූනි 1 වන දින එල්ලා මරා දමනු ලැබුණා. Himmler bestellt wurde, nämlich die Räumung der damals zum Reich neu gekommenen ඉතින් මම දව සමග මේ වීඩියෝ එකකින් කතා කරේ නාසි හමුදා ප්‍රධානීන් තමන්ගේ මුල් දිවියේදී සිදු කළ රැකියාවන් ගැන පැහැදිලි විස්තරයක්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න දිගටම රැඳී සිටින්න නේත්‍රාල් ලෝකේ YouTube channel එක සමග. ඉතින් මම අදට සමුගන්නවා ඔබ සියලුම දෙනාට සුබ දවසක් වේවා.